2026 අවුරුද්දේ යුනිවර්සිටි ඉන්ටේක් එකට අදාළව යුනිවර්සිටි යන්න බලන් ඉන්න කටට පොඩි පණිවිඩයක් කියන්න ආවේ. මේ අවුරුද්දේ මොරටු විශ්වවිද්‍යාලයේ ඔයා දන්නවා ඇති ඩිග්‍රීස් වර්ග 4ක් තියෙනවා. යෝග්‍යතා පරීක්ෂණ ලියලා සාමාන්‍ය ප්‍රොසෙස් එකකට වඩා ටිකක් වෙනස් විදිහකට ඇතුළට ළමයින්ව ගන්න ඩිග්‍රීස් 4ක් තියෙනවා. ඒ හතර තමයි ආකිටෙක්චර්, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්, ඩිසයින් සහ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන ඩිග්‍රීස් 4. ඉතින් මේකට ඇප්ලයි කරන්න තියෙන යෝග්‍යතා පරීක්ෂණයක් ලියලා මම වීඩියෝසුත් දාලා තියෙනවා මේක ගැන කොහොමද ඇප්ලයි කරන්නේ, මොන විෂයන්ද ලියන්න ඕනි, මොන විෂයන් වලින්ද මේකට තෝරගන්නේ ඔහොම කියලා මම වීඩියෝස් ටිකකුත් දාලා තියෙනවා. මම කතා කරන්නේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ගැන. මොකද මම හැදෑරුවේ ඒ ඩිග්‍රී එක. ඉතින් මේ කොච්චර අපි මේ වීඩියෝස් දාලා තිබත් මේ ප්‍රොසෙස් එක පොඩ්ඩක් කම්ප්ලිකේටඩ්. ඉතින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් දැන් ලියලා රිසල්ට්ස් ඇවිල්ලා ඉන්න ළමයින්ට. ඉතින් ඔයාලා වෙනුවෙන් අපි ලයිව් එකක් කරනවා. ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න, ලයිව් ඒ වෙලේම උත්තර දෙන්න. මමයි ස්පේස් ලේ channel එකේ චමේලියක් අය අපි දෙන්න තමයි කරන්නේ. අප්‍රේල් 25 හවස 5ට තමයි ලයිව් එක තියෙන්නේ. ඉතින් ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් මොන හරි ඒවා ලියාගෙන ලෑස්ති වෙලා ඉන්න ලයිව් එකට එන්න ආරාධනා කරනවා. ඒ වගේම කවුහරි ඔයාගේ යාළුවෙක් හරි කවුහරි ඉන්නවනම් මේ ඩිග්‍රීට ඇතුළත් වෙන්න, මේ ඩිග්‍රීස් 4ට ඇතුළත් වෙන්න බලන්න ඉන්නවනම් ඒගොල්ලොන්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා යාලා දැනුවත් කරන්න අමතක කරන්න එපා. අපි ලයිව් එකේදී ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ලයිව් එකේදී හම්බෙමු.